ඒක නෙමෙයි බං ඊයේ රෑ අපේ ගෙට හොරෙක් පැනලා රුපියල් 10,000ක් හොරකම් කළානේ. පිස්සුද බං මම ශබ්ද නොකර බලාගෙන හිටියා. නෑ බං මම හිනාව තද කරන් හිටියේ. මගේ ලාච්චුවේ තිබ්බේ රුපියල් 100ක් විතරයි. හොරා ආපු කළුවරේම ඒකේ රුපියල් 10,000ක් කියලා හිතලා මගේ පරණ ණය කොලයක් අරන් ගිහින්. ඌට දැන් මගේ ණය ගෙවන්නත් වෙනවා. ඒක නෙමෙයි පොඩ්ඩෝ. උඹේ අර එක්සෑම් එකට මොකද උනේ? රිසල්ට් ආවද? ඔව් බං ඒක ගැන කියන්න එපා. තාත්තා කිව්වා මම ෆේල් වුණොත් මාව දන්නේ නැති කෙනෙක් වගේ ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? ඊයේ රෑ මම ගෙදර යනකොට තාත්තා ශාලේ ඉන්නවා. මම තාත්තේ කියලා කතා කරාම තාත්තා මන් දිහා බලලා අහනවා. කවුද තමුසේ? මම තමුසේ අඳුරන්නේ